හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හිතුවා මෙන්න මේ විදිහේ පර්ස් එකක් මහගන්න විදිය. මේ පර්ස් එක කරලා තියෙන්නේ අපි බෑග් මහද්දී ලයිනින් එකක් විදියට පාවිච්චි කරන මැටීරියල් එකක් පාවිච්චි කරලා. ඒත් එක්කම කියන්න ඕන අපි ලයිනින් එකක් විදියට පාවිච්චි කරන මැටීරියල්ස් වලින් අපිට අයින් වෙනවනේ පොඩි පොඩි කොටස්. ඒ වගේ දේවල් එකතු කරලා වුණත් මේ පර්ස් එක මහගන්න පුළුවන්. ඔයාලට බිස්නස් එකක් විදියටත් මේක කරගෙන යන්න පුළුවන්. අලුතින්ම ෆැබ්‍රික් අරගෙන එහෙම මහන්නත් පුළුවන් මේ විදියට කලර්ස් එකතු කරලා. එහෙම නැත්නම් බෑග් මහන කෙනෙක් නම් ඔයගලන් ළඟ ඉතුරු වෙලා තියෙන ෆැබ්‍රික් කොටස් අරගෙන මේ විදියට මහගන්න පුළුවන්. දැන් ඔයාලට මම මේ පෙන්නන්නේ මගේ බෑග් මහද්දී ඉතුරු වුණු කැම්බරෙල්ලා කොටස් කිහිපයක් තමයි මේ තියෙන්නේ අරගෙන මම කලර්ස් දෙකකින් අරගෙන තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට පොඩි පටි කපාගෙන තියෙනවා. ඊට අමතරව මම අරගෙන තියෙනවා මෙන්න මේ වගේ ස්ටිප් කොටසක්. අපේ ඉන්ටර්පේසින් ස්ටිප් කියලා කියන්නේ අන්න ඒ වගේ පොඩි කොටසක් අරගෙන තියෙනවා. මම මේ දැම්ම මෙෂර්මන්ට් එකට 10 7 කියන ප්‍රමාණයට අඟල් වලින් ප්‍රමාණයට අරගෙන තියෙනවා. ඉතින් මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පටියක් තියලා මහගන්න. ඊට පස්සේ මැහුම උඩින් අනිත් පටියක් තියලා මෙන්න මේ විදිහට මහගෙන යන්න. මෙතනදී මම අරගෙන තියෙන්නේ කලර්ස් දෙකක්. ඉතින් ඔයාලට පුළුවන් මං කලින් පෙන්නුව පර්ස් වල තිබුණනේ කලර්ස් ගොඩක් එකතු කරලා ඒ විදිහටත් ඔයාලට කැමති විදිහට පාට එකතු කරලා මහ ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට ඔයාලට පටි එකින් එක පාට මාරු වෙන විදිහට අරගෙන මහගෙන යන්න. ඊගත්ත ඉන්ටර්පේසින් එක සම්පූර්ණ වෙනකම්ම පටි ටික තියලා මේ විදිහට මහගන්න. මෙන්න මේ විදිහට තමයි අපි මේ පටි කොටස් ටික එකට තියලා මහගත්තට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ අයිනෙන් වැඩිපුර තියෙන කොටස් ටික අපේ ඉන්ටර්පේසින් කොටසට වඩා දික් වෙලා තියෙන කොටස් ටික කපලා මේ විදිහට අයින් කරගන්න. ඊට පස්සේ අපි බලමු මේකට ඕන කරන අනිත් කොටස් ටික කොහොමද කියලා තියෙන්නේ. මේ අරගෙන තියෙන්නේ ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකකින් පොඩි කොටසක්. ඒකත් ඔයාලා අර මං කලින් කිව්ව මෙෂර්මන්ට් එකට වැඩියෙන් චුට්ටක් වැඩිපුර කපා ගන්න. ඔයාලට මහන්න පහසු වෙන්න තමයි ඒ විදියට කපා ගන්න කිව්වේ. මේ තියෙන්නේ මම අරගෙන තියෙන ලයිනින් එක. ලයිනින් එක විදියට අරගෙන තියෙන්නේ කැම්බරෙල්ලා එකක්. ඉතින් මේ පෙන්වන්නේ ඔයාට පර්ස් එකේ පිටිපස්ස පළුවට දාන කොටස් ටික. ඉතින් මම මෙතනදී අරන් තියෙනවා කැම්බරෙල්ලා කොටසක්, ඒ වගේම ස්පොන්ජ් ෂීට් කොටසක්, ඒ වගේම ටැපට කෑල්ලක්. ඉතින් ඔයාලට පුළුවන් මේකට ටැපට වෙනුවට වෙන ෆැබ්‍රික් එකක් පාවිච්චි කරන්න. මේ මම අහලා තියෙන පර්ස් එකෙත් මම ටැපට දාලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ටැපට පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ෆැබ්‍රික් එකකින් කොටසක් පාවිච්චි කරන්න. එහෙමත් නැත්නම් මේ ඉස්සරහට දැම්ම විදිහටම කැම්බරෙල්ලා වලින් පටි තියලා මහලා ගන්න කොටසක්ම පිටිපස්ස පළුව විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හැබැයි එහෙම මහනවා නම් පිටිපස්සටත් ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකක් අනිවාර්යෙන් වෙන්න ඕන. නැත්තම් අපි දන්නවනේ කැම්බරෙල්ලා කියන එක ගොඩාක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මැටීරියල් එකක් නෙමෙයි. ඒක නිසා තමයි අපි ට්‍රාන්ස්පරන්ට් ෂීට් එකක් දාලා මහන්නේ. එහෙම මැහුවම අපිට ගොඩාක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක පර්ස් එකේ පෙනුමත් වැඩි කරගන්න පුළුවන්. පර්ස් එකේ ෂිපර් එක තමයි දැන් මම ඔයාලට මේ පෙන්නන්නේ. ඒකේ අඟල් 10ක් දිගට ගන්න ෂිපර් එකේ සයිස් එක නම්බර 5. නම්බර 5 කියන සයිස් එකකින් අරගන්න ෂිපර් හෙඩ් එක ෂිපර් එක. ඊට පස්සේ මම මේ පෙන්නන විදිහට තියලා මහගන්න. මම කලින් වීඩියෝස් වල නම් මේ ෂිපර් අල්ලන විදිය කියලා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් චුට්ටක් බලන්න ඔයාලට අපහැදිලි නම් මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔයාලා මහගත්ත කැම්බරෙල්ලා එක උඩින් තමයි ෂිපර් එක අනිත් පැත්ත හරවලා තියලා ඊට උඩින් ලයිනින් එක තියලා මහගෙන දැන් මේ විදියට
ආපහු හරවගෙන අපි අර මුලින් හදාගත්ත කැම්බරෙල්ලා පටි එකතු කරපු කොටසට තමයි මේ විදියට ලයිනින් එක තියාගෙන මහගන්නේ. ඉතින් මේ විදියට අපි ඉදිරිපස කොටස හදාගත්තට පස්සේ පිටුපස කොටස තමයි මේ හදාගන්න ලෑස්ති වෙන්නේ. මේකේ අපේ තියෙනවා මං කලින් කිව්වා වගේ ටැපට කොටසක්, කැම්බරෙල්ලා කොටසක්, ඒ වගේම මැද්දට දාලා තියෙනවා ස්පොන්ජ් කොටසක්. ඉතින් ඔයාලා කැමති විදියට මේ කොටස් තුනම එකට තියලා කුයිල්ට් කරගන්න. කැමති රටාවකට කුයිල්ට් කරගන්න පුළුවන්. කුයිල්ට් කරාම තමයි පර්ස් එකේ ලස්සනක් ගන්න පුළුවන්. අනිත් එකේ කොටස් තුනම එකට සම්බන්ධ වෙන නිසා පර්ස් එකට ඝනකම විදියට හදා ගන්නත් පුළුවන්. ඔයාලා පිටිපස්සේ පළුවට ඉස්සරහා පළුව වගේ කැම්බරෙල්ලා වලින්ම දානවා නම් ස්පොන්ජ් දාන්න ඕනේ නැහැ. කලින් ඉදිරිපස කොටස මැහුවා වගේම ස්ටිප් කොටසකට පටි තියලා මහලා ලයිනින් එක තියලා හදාගන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ මෙහෙම අපි කලින් සිපර් එක තියලා මහගත් ඉදිරිපස කොටස අරගෙන පිටිපස්ස කොටසට මෙන්න මෙහෙම තියලා මහගන්න. ඊට පස්සේ අපි ඒක අවුට්ලයින් කරන්න ඕන. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නේ ට්‍රාන්ස්පේරන්ට් එකෙන් මම පොඩි පටියක් කපලා අරන් තියෙනවා. සාමාන්‍යයෙන් අපි පර්ස් එකේ පොඩි කොක්කක් දානවනේ. අන්න ඒකට තමයි මම මේක පාවිච්චි කරන්නේ. ඉතින් චූටි පටියක් කපලා අරගෙන මේ විදියට හදාගන්න. දැන් මම මේක මහලා තියන්නේ මෙතෙන්ට තියලා. ඊට පස්සේ සිපර් හෙඩ් එක දාගන්න. ඊට පස්සේ මම මේ පෙන්නන විදිහට දෙකම එකට තියලා මේ විදිහට නමා ගන්න. දැන් මේ තියෙන්නේ කන පිට පැත්ත. ඇතුල් පැත්ත තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. සිපර් හෙඩ් එක ළඟින් සිපර් එක ළඟින් හරියටම කෙලින් ලයින් එකට තියලා මේ විදිහට වටේට මහගන්න තුන් පැත්තම. ඊට පස්සේ පුළුවන් මේ මැහුම් වැහෙන විදිහට කැම්බරෙල්ලා වලින්ම පොඩි පටි කපලා අරගෙන මේ විදියට පයිපින් කරගන්න. ඉතින් මගේ කලින් වීඩියෝස් වල නම් මේ දේවල් පැහැදිලිව කියලා දීලා තියෙනවා. මම හිතනවා දැන් ගොඩක් දෙනෙක් මේ දේවල් දන්නවා කියලා. ඉතින් අපි මේ විදියට මහගත්ත පර්ස් එක තමයි මම මේ අනිත් පැත්ත හරවගෙන තියෙන්නේ. මගේ ඒ ක්ලිප් එක අයින් වෙලා තියෙනවා. ඒක නිසා තමයි මට ඒ කොටස පෙන්වන්න බැරි වුණේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ නිර්මාණ කරන්න. බෑග් මහන කෙනෙක් නම් ඉතුරු වෙන කැම්බරෙල්ලා තියෙන්න පුළුවන්. ඒවා පාවිච්චි කරලා මහන්න. එහෙම නැත්නම් අලුතින්ම මේ වැඩේ කරන්න හිතනවා නම් ඔයාලට අඩු කොස්ට් එකකින් කරගන්න පුළුවන්. ඒ වගේම මේ ෆැබ්‍රික් එකේ මිල ගොඩාක් අඩුයි. ඒක නිසා ඔයාලට අඩු කොස්ට් එකකින් කරගන්නත් පුළුවන් මේ වගේ දෙයක්. බිස්නස් එකක් පටන් ගන්න හිතන කෙනෙක් නම් ඉතින් ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා මේ වීඩියෝ එක. මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරමින් ගිහිල්ලා එන්නම්. අලුත් වීඩියෝ එකක් අරගෙන හමු වෙන බලාපොරොත්තු වෙමින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.